ආයිබෝන් වල සියලු දෙනාට අදත් ඔයාලා idea SL YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්නවා. අද අපි ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ රටේ නීතිය රකින්න බැඳිලා ඉන්න ආයතනම මහදවාලේ අමුමුවේ නීතිය කඩන එක ගැන. මේ දවස්වල පොලිසිය මැදිහත් වෙලා බස්වල රියදුරන් පරීක්ෂාවට ලක් කරනවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා දින්නේ නැද්ද කියලා. ඇත්තට මේක හොඳ දෙයක්. නමුත් ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන විදිය මොකක් හරි අවුලක් තියෙනවා. ඔයාලත් දකින්න ඇති නිවුස් වලට එම පරීක්ෂාවේදී පුද්ගලයෙක් මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව හඳුනා ගන්නා නමුත් ඔහු ඒට එකඟ නොවන අතර ඔහු පවසනවා අවුරුදු 40ක් ඇතුළත කිසිදු මත්ද්‍රව්‍යයක් භාවිතා කරලා නැහැ කියලා. ඊට පස්සේ පරීක්ෂණයම නැවත කරලා ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කරලා නැහැ කියලා කියනවා. ඔන්න ඔකයි මේ පරීක්ෂණවල තත්ත්වය. අපි ඒ ගැන ඊටදී දෙයක් කතා කරන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ තීරණය කරන්න. දැන් අද අපි කතා කරන්න ආපු මාතෘකාව ගැන කතා කරමුකෝ. අපි ඔයාලා බයික් එකක පාරට බැස්ස වෙලාවක පොලිසිය චෙක් කරන්න අල්ලගත්තාම බලපත්‍ර වගේම වාහනේ හැමදේම බලනවා. ඇත්තට මේක හොඳ දෙයක්. වාහනේ අඩුපාඩු. අපි සරලව කිව්වොත් එහෙම සයිඩ් කණ්ණාඩි. එතකොට සිග්නල් ලයිට්, බ්‍රේක් ලයිට් වගේ දේවල් වැඩ කරන්නේ නැතිනම් දඩකොලයක් දෙනවා ඒක හදලාගෙනත් පෙන්වන්න කියලා. හරිද? ඇත්තට මේ දේවල් හොඳ දේවල්නේ. මොකද මේ දේවල් හින්දා අනතුරු වෙනවා. සයිඩ් කණ්ණාඩි නැති වුනහම පිටිපස්සෙන් අපිට එන වාහනයක් බලා ගන්න විදියක් නැහැ. එතකොට ඇක්සිඩන්ට් වෙන්න තියෙන ස්ට්‍රෙස් සතේ වැඩි. එතකොට සිග්නල් ලයිට් එකක් වැඩ කරන්නේ නැහැ කියන්නේ අපි හිතමු දකුණට හරවනවා. පිටිපස්සේ එක්කෙනා දැනගන්නේ නැහැ. මොකද දකුණේ සිග්නල් ලයිට් එක දාන්න විදියක් නැහැ. සිග්නල් ලයිට් නැති හින්දා. එතකොට අනතුරක් වෙන්න තියෙන ස්ට්‍රෙස් සතේ වැඩි. ඇත්තටම පොලිසිය මේ වාහනවල අඩුපාඩු චෙක් කරන්න ඕනේ වාහනේ පාරේ දැම්මට පස්සේ පාරේදී නෙමෙයි. පිටරට තියෙන මේ සිස්ටම් එක. හරිද? වාහනේ ලයිසන් කරද්දි එතනින් චෙක් කරනවා. ටයර් එක ඉඳලා ටයර් එක පාරේ දාන තත්ත්වයට සුදුසුද? කට්ට ගෙවිලාද? එතකොට ඊගාට සිග්නල් ලයිට් ටික වැඩ කරනවද? සයිඩ් කණ්ණාඩි ටික තියෙනවද? හෙඩ් ලයිට් එක වැඩද? ඩිම් ලයිට් එක වැඩද? ඒ වගේ දේවල් ඔක්කොම චෙක් කරලා ඊට පස්සේ දාන තත්ත්වයට සුදුසුයි නම් විතරයි ලයිසන් එක නිකුත් කරන්නේ. එහෙම නැත්නම් අඩුපාඩු ටික හදාගෙන එන්න ඊට පස්සේ තමයි චෙක් කරන්නේ. අන්න ඒ සිස්ටම් තමයි ලංකාවට ගේන්න ඕනේ. ඒ වුණාට මේ අපේ ආණ්ඩුව ප්‍රොමෝට් කරන්නේ වෙනම සිස්ටම් වගේක්නේ. මේ වාහනවල අඩුපාඩු දාවන තත්ත්වයට සුදුසුයිද කියන එක පාරට දැම්මට පස්සේ පාරේදී පොලිසියෙන් පැනලා ඉවරලා ටයර් එකට ගහලා වැඩි කෑලි ගලවලා ඒව නෙමෙයි චෙක් කරන්න ඕනේ. මෝටර් සයිකලේ ඉඳන් පටන් ගන්න ඕනේ අපේ රටේ. එතකොට ඉතින් ලංකාව පුරා හැමතැනම එක පාර කරන්න අමාරුයි. ඉස්සෙල්ලා මුලින්ම ප්‍රාදේශීය ලේකම් එක කොට්ටාශයකින් දෙකකින් එහෙම නැත්නම් දිස්ත්‍රික්කයකින් එහෙම නැත්නම් එක පළාතකින් පටන් ගන්න ඕනේ. ලයිසන් එක නිකුත් කරද්දී වාහනේ දාවන තත්ත්වයට සුදුසුද? එහෙම නැත්නම් ඒක හදාගෙන ඉන්න ඕනේ. සුදුසු වෙන නිකුත් කරනවා. අන්නේ වැඩපිළිවෙල පටන් ගන්න ඕනේ. ඔය නීති ඔක්කොම අපි ඔයාලා වගේ සාමාන්‍ය ජනතාවට විතරක් වෙන එක තමයි ප්‍රශ්නේ. දැක්කනේ අර හිටපු කතානායක අශෝක රන්වලගේ ඇක්සිඩන්ට් එක වෙලාවේ අශෝක රන්වලට පුම්බල්ල බැලුමක් හොයාගන්න බැරි වුණා. වෙන එකක් තියා හොස්පිටල් එකෙන්වත් රුධිර පරීක්ෂාවක් කරගන්න බැරි වුණා. හරිද? අපි ඒ ගැන එතනින් එහාට කතා නොකරමු. මොකද ඒක කතා කරලා තේරුමක් නැති හින්දා. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ දර්ශන අපිට ලබා දුන්නේ සහෝදරයාට. අපි දැන් බලමුකෝ මේ වීඩියෝ දර්ශනේ. මෙම වීඩියෝ දර්ශනේ ලබාගෙන තියෙන්නේ කොළඹ නුවර මාර්ගයේදී කොළඹට ආසන්න නගරයකදී. හරිද? පොලිස් නිලධාරියෙක් පාර පුරා යනවා පැති කණ්ණාඩි නැති බයික් එකක. රටේ නීතිය රකින්න ඉන්න මිනිස්සුම අමුමුවේ මහදවල් නීති කඩද්දි ඒ නීතිම සාමාන්‍ය ජනතාවට විතරක් ක්‍රියාත්මක වෙන එක සාධාරණද? ඔයාලා මොකද මේ ගැන හිතන්නේ? කමෙන්ට් එකක් දාන්න බලන්න. එහෙනම් නැවතත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්. අමතක නොකර මේ නිලධාරියට මේ වීඩියෝ එක දකින්නකන් ෂෙයා කරන්න. හරිද? ඒ වගේම අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ගිහිල්ලා එන්න.